Student Daybook, presented by Agape Education Malaysia. හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මම කොහොමද කෑම ඕඩර් කරන්න කියලා. ඉතින් දැන් මම ඕල්රෙඩිම ඕඩර් එකක් දාලා තියෙන්නේ තව විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත පේනවද දන්නේ තව විනාඩි 5ක් 10ක් ඇතුළත මට ඕඩර් එක හම්බ වෙනවා. දැන් ඩ්‍රයිවර් ගිහිල්ලා පික් කරලා ඕඩර් එක අපි කෑම එක අරන් ඇවිල්ලා බලමු මම මොනවද ඕඩර් කරේ කියලා. එහෙනම් let's go. ඉතින් මට ඕඩර් එක නම් හම්බුණා. මං හිතුවට වඩා මාර ඉක්මනට ඕඩර් එක ආවා. මේ දැන් මං ඕඩර් කරලා විනාඩි 15ක් 20ක් ගියෙත් නැහැ. විනාඩි 15ක් ඇතුළත ඕඩර් එක මට හම්බුණා. මේ යන්නේ තමයි වාසිය. මේ ඕඩර් කරාම ටක් ගාලා හම්බ වෙනවා. මේ කියන්නේ shops එහෙම ඕන තරම් තියෙනවා. KFC, McDonald's මේ හැම එකක්ම තියෙනවා ළඟ ළඟ හැම තැනම. ඉතින් මං අද ඕඩර් කරේ ජොලිබී එකෙන් ඕඩර් කරේ මම පළවෙනි වතාවට තමයි මෙහි ජොලිබී එක try කරලා බලන්න යන්නේ. මං කලින් try කරලා තියෙනවා සිංගප්පූරුවේ ජොලිබී එක. දැන් අපි try කරලා බලමු මේ ජොලිබී එක කොහොමද කියලා. ඊට කලින් මං ඔයාලට පෙන්නන්නම් මං කොහොමද ඕඩර් කරේ කියලා. ඒක මොකද්ද මේ ඕඩර් කරපු ඇප් එකයි ඒක මොකද්ද කියලා මම පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ඇප් එක ද සාමාන්‍යයෙන් අපිට මොකද්ද තියෙන්නේ ලංකාවේ Uber Eats, Pick Me වගේ මෙහි තියෙනවා Foodpanda. Foodpanda කියලා ඇප් එකක් තියෙනවා. ඉතින් අපිට ගිහිල්ලා මේ විදිහට කැමති තරම් තියෙනවා එක එක જાති අර වගේම තමයි. ඉතින් අපිට ඕනේ නම් දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට කිව්වද කියලා මතක නැහැ. නෑ මම කියන්න නැතුව ඇති. අපි දැන් සාමාන්‍යයෙන් යනවා නම් කොහේ හරි ගමනක් කරනවා නම් මෙහෙ තියෙන Grab කියලා. ඉතින් අපිට Grab එකෙනුත් ඕනේ නම් කෑම ඕඩර් කරන්න පුළුවන්. මම ඔයාලට Grab එක පෙන්නන්නම්. මේ තියෙන Grab. හරි. මේ තියෙන Grab. ඒකෙත් අපිට ඕන නම් මේ ඒකෙනුත් අපිට කෑම ඕඩර් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම යූස් කරන්නේ Foodpanda. මොකද Foodpanda එකේ Grab එකේ තියෙන offers හම්බ වෙනවා. Foodpanda එකෙත් සමහර වෙලාවට එක එක හම්බ වෙන offers. දැන් මෙතන මට තියෙනවා රින්ගිට් 5ක off එකක් තියෙනවා. 120ක off එකක් තියෙනවා. එහෙම මුලදී අපි දාගත්ත ගමන් 150ක off එකකුත් හම්බ වෙනවා. මේ 125ක off එකකුත් යනවා. 150ක් වගේ වෙනකන් සමහර වෙලාවට off තියෙන. දැන් මං හිතට මේ මීල් වලට 125ක් කරනකම් off තියෙනවා. ඉතින් කොහොම හරි මම කියන්නේ අපි සාමාන්‍යයෙන් Grab එකෙන් ඕඩර් එකක් දැම්මොත් Foodpanda එකෙන් ඕඩර් එකක් දැම්මොත් සාමාන්‍යයෙන් විනාඩි 20ක් යනකොට ඒ කියන්නේ වැස්සේ වගේ නැත්තම් දැන් සාමාන්‍ය බයික් එක එන්න අමාරුයිනේ වැස්සේ ඕඩර් එක අරගෙන. එහෙම නැත්තම් අනිවාර්යයෙන්ම විනාඩි 10ක් 20ක් අතර යනකොට ළඟම නම් විනාඩි 10ක් මේ යද්දී අරන් යනවා. විනාඩි 10ක් 15ක් යනවා. ඉතින් විනාඩි 20ක් යනකොට ඕඩර් එක හම්බ වෙනවා. දැන් මම කියන්න මොනවද මම ඕඩර් කරේ කියලා. මොනවද මම ඕඩර් කරේ මම පෙන්නන්නම් ලං කරලා මොනවද කියලා. මම ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් කන්නේ මෙතන අපේ පල්ලෙහා තියෙන ෂොප් එකක්. එතනින් තමයි කන්නේ. මම මේ ඔයාලට කලින් පෙන්නලා තියෙන කලින් වීඩියෝ එක එතන කෑම පෙන්නලා මම පෙන්නන්නම් මෙතන මම මොනවද ඕඩර් කරේ කියලා. මෙතන තියෙනවා ස්පයිසි චිකන් බර්ගර් එකක්, ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් එකක්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා අයිස් මයිලෝ. මම වැඩි ෆාස්ට් ෆුඩ් නම් කන්නේ නැහැ. මම කන්නේ නැත්තේත් නෑ. මේක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මාර රහයි. මම ෆස්ට් ටයිම් try කරා. ඒගොල්ලෝ සෝස් මොනවද නම් දීලා නැහැ හැබැයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකට. නැත්නම් දෙන්නේ නැද්ද නම් තම්මද කරලා දාන්න. කොහොමද මම කොහොමද සෝස් කන්නේ නැති ඉඳ ප්‍රශ්නයක් නැහැ මට ඒක. මම කියන්නේ
දැන් මේකට කීයක් ගියාද? එහෙනම් සාමාන්‍යයෙන් අපි ෆාස්ට් ෆුඩ් මොනවා හරි ඕඩර් කරනවා නම් මෙහෙ මේ ෆාස්ට් ෆුඩ් මොනවා හරි ඕඩර් කරනවා නම් සමන් ටිකක් ගණන්. දැන් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාලගේ බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. කලින් වීඩියෝ එකේ කිව්වා ෆුඩ් ගැන කරපු වීඩියෝ එකේ මෙතන අපි සාමාන්‍යයෙන් පල්ලෙහාම මීල් එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රින්ගිට් 10ක් වගේ තමයි යන්නේ. 8ක් 10ක් අතර ප්‍රමාණයක්. ගොඩාක්ම ගත්තොත් 12ක් යයි වැඩිම වුණොත් ඒ කියන්නේ ඒත් අර හොඳටම ස්මෘතාවට යනකම් කන්න පුළුවන්. ඒ වගේ මීල් එකක් ගත්තොත්. දැන් මෙහෙමයි. අපි ෆාස්ට් ෆුඩ් ඕඩර් කරොත් සාමාන්‍යයෙන් අඩුම ගානේ රින්ගිට් 15ක්වත් යනවා. රින්ගිට් 15ක් 20ක් ඔය වගේ අතර යනවා. තව ගොඩාක් ලොකුවට කනවා නම් 25ක් ඒ වගේත් යනවා ඉතින්. මෙහෙම 25ක් 30ක් වගේ ස්පෙන්ඩ් කරොත් එහෙනම් ඉතින් දෙන්නෙක්ට විතර කන්න පුළුවන් මීල්ස් කන්න පුළුවන්. සාමාන්‍ය එක්කෙනෙක්ට කන්න මේ වගේ මීල් එකක් ගන්නවා නම් 15ක් 20ක් අතර ප්‍රමාණය සමහරවිට ඊට වැඩි වෙන්න පුළුවන්. කොහොම හරි බජට් එක 15ත් 25ත් අතර වගේ ගණනක් තමයි මේ වගේ එක මීල් එකකට යන්නේ. 15ත් 25ත් කියන්නේ එහෙම මේ වගේ මීල් එකකට දැන් සාමාන්‍ය හිතන්න ලංකාවේ සල්ලි වලින් 70 ගානේ දාලා එක රින්ගිට් එකක් 70 ගානේ දාලා 20ක් කියන්නකො. එතකොට 1400ක් වගේ යනවා මේ වගේ මේ සාමාන්‍ය ඉතින් ලංකාවෙත් ඒ වගේ ගානක් කරනවා. සමහරවිට ඊට වැඩි වෙන්න පුළුවන්. ඔව් ලංකාවේ නම් ඊට වැඩි වෙන්න පුළුවන්. ඊට ෆුඩ් පැන්ඩා එකේ ඩිලිවරි චාර්ජස් වැටෙනවා. ලොකු ගාණක් වැටෙන්නේ නැහැ ඩිලිවරි චාර්ජස්. හැබැයි එක වාසියක් තියෙනවා සමහර වෙලාවට අපිට ලොකු ඔෆර්ස් හම්බ වෙනවා. ගොඩක් ලොකු ඔෆර්ස් හම්බ වෙනවා. ඉතින් මම කිව්වේ 50% වෙනකන් සමහර වෙලාවට ඔෆර්ස් හම්බ වෙනවා. එතකොට ඒකේ වාසිය ඉතින් අපිට ඒක ඇප්ලයි කරාම සාමාන්‍ය රින්ගිට් 22ක් කියනවා මේ මීල් එකට. එතකොට රින්ගිට් 11ක් වෙනකොට මේ මීල් එක ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක වාසි. සාමාන්‍යයෙන් මට දැන් මේ මීල් එකට මට ගියා රින්ගිට් 24ක් හරි රින්ගිට් 24ක් වගේ ගියා මේ මීල් එකට. කොහොම හරි මට තිබ්බා 10 රින්ගිට් 10ක ඕෆ් එකක්. මම ඉතින් රින්ගිට් 10 ඕෆ් එක ඇප්ලයි කරාම මට මේක රින්ගිට් 14 වෙලා ඩිලිවරි චාර්ජස් එක මට රින්ගිට් 16යි ගණක් හරි 17ක් හරි තමයි වැටුනේ මේ මීල් එකට. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ෆාස්ට් ෆුඩ් මොන හරි කනවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ ගාණක් ස්පෙන්ඩ් කරන්න වෙනවා. ආයේ තා බජට් මීල් තියෙනවා සමහර වෙලාවට. සමහර මේ ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වල දැන් මැක්ඩොනල්ඩ්ස් එකෙන් මම උදේට කොලෙජ් එකට යනකොට බඩගිනි හැදුනොත් එහෙම මට මේ මගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න බැරි වුණොත් එහෙම මම කරන්නේ මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා ඉවරලා මැක්ඩොනල්ඩ්ස් එකේ තියෙනවා බ්‍රේක්ෆාස්ට් මීල්ස්. ඉතින් සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ්ස් එකේ බ්‍රේක්ෆාස්ට් මීල් එකක් රින්ගිට් 12ක් වගේ වෙනකොට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකේ තියෙන්නේ රැප් එකක් මොනවද චිකන් රැප් එකක් වගේ එකක්. ඒකයි ඩ්‍රින්ක් එකයි තියෙන්නේ. හැෂ් බ්‍රවුන්ස් එක අන්න ඒ වගේ එකක් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් රින්ගිට් 12ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් ගණන් අඩු මිලුස් තියෙනවා. ඒකත් රින්ගිට් 12ක් වුණාට ඒක සාමාන්‍යයෙන් මට ඇති. මට ඇති කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක්ට ඇති ඒක. හරි. දැන් අපි කතා කරා ඇති. දැන් මේක රස බලමු. හැමදාම ඉතින් එකම දේ ගන්න බෑනේ. ඒකින් ඉතින් වෙනසකට එක මේ වගේ එකක් try කරලා බලන්න ඕනේ. ඉතින් එහෙනම් මං හිතනවා ඔයාලට අයිඩියා එකක් යන්න ඇති කියලා කොහොමද ෆුඩ් මේ ඕඩර් කරනවා නම් මොන වගේද කියලා. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම. Agape Education Malaysia, your gateway to higher education in Malaysia.